කොහොමද ඉතින් මෙතන මේ සුපිරි මල්ටිපල් එන්ට්‍රි එකක් තියෙන්නේ නේද? සුපිරි මේ මල්ටිපල් එකක් ගව හැකි. හරි ඉතින් කොහොමද හැමෝම උදේ ඇති කියලා හිතනවා හරිද? ඉතින් අර ට්‍රේන්ෂන් එක කරනවා මල්ටිපල් එකක් ගන්නද රයිස් ෆෝර්ම් අපි කරමු. රයිට් ඉතින් ට්‍රේඩ් එකට එන්න වෙන්න පුළුවන්. රයිට් බලන්න ඉන්න. මොකද එන්නේ කියලා බලන්න. රයිට් අපි ට්‍රේඩ් එකට එන්න ඕනේ. රයිට් රයිස් පෝල් එක රයිස් ට්‍රේඩ් එකට එන්න නිසා මෙතන මේ මල්ටිපල් සුපිරිම මල්ටිපල් එකක් තියෙනවා ඉතින් ගහනවා නම් ගැහුව හැකි හොඳද බලන්න ඔබ බලන් ඉන්න අපි ට්‍රේඩ් එකට එන්න වෙලා තියෙන අම්මා ඩවුන් මාකට් එකනේ ඉතින් ඕකනේ මටත් මලපනින්නේ රයිස් කියන්නේ ෆෝල් යන්නේ ගහන්න ඕන රත්තරනේ රයිට් අවුලක් නැහැ ඉතින් ළමයි කියන්න ඕන අපේ ඔෆර් එකක් තියෙනවා ජොයින් වෙන්න රුපියල් 5000 විතර යන්නේ ඔෆර් එක පොඩ්ඩක් අර අපි ලිමිට් කරලා තියෙන්නේ එන්න අපිට WhatsApp message එකක් දාන්න කැමති නම් බයි කරන රුපියල් 5000 එන්නේ ඉතින් ආයෙ හම්බ වෙන්නේ නැති වෙයි එන්න රයිට් ඒතකොට අප්ඩේට් එක රෙකෝඩින් එකේ තමයි හම්බ වෙන්නේ අපිට message එකක් දාන්න ඕකේ බලන්න අපි අපේ යට එක ට්‍රේඩ් එක ලොස් එක උඩට දාන්න ඕන එකක් සෝරි යටට දාන්න උඩට දැම්මා ඒක අවුලක් නෑ අපි මේක රිකවර් කරගෙන අපි ඉඳ දැන් ඒක අවුලක් නෑනේ හරි බලන්න ඉන්න මං කන මල්ටිපල් එකක් තියෙනවා සුපිරිම මල්ටිපල් කියන්නේ හයි ලෙවරේජ් මල්ටිපල් ගැහුවා ඒක මෙතන ගහනවන හරිද හයි ලෙවරේජ් බලන්න ඉන්න හරිද මම විනාඩි දෙකක් දාලා ෆෝල් රේට් එක ආයෙත් අල්ලන්න ප්‍රොෆිට් රයිට් ඩවුන් එකට තියෙන්නේ හරිද බලන් ඉන්න ඕකේ අපි ට්‍රේඩ් දෙකක් අල්ලලා තියෙන්නේ මම ඩවුන් එකට තමයි අල්ලන්නේ මෙතන බලන් ඉන්න හොඳේ යන්න දෙවෙනි ට්‍රේඩ් එකක් අල්ලලා ලොස් වුණා අපි ඇසරේ 50 ට්‍රේඩ් එකක් දැම්මයිනේ තවත් 50 ට්‍රේඩ් එකක් අල්ලමු මෙතන පොඩි ෆේක් එකක් ගන්න මම යනවා කියලා මොකද මෙයාට එන්ට්‍රිය තියෙන්නේ යට තියෙන්නේ හරිද සාමාන්‍යයෙන් මේ යට එන්ට්‍රිය තමයි එන්න ඕනේ සාමයා උඩට යන chance එකක් තියෙනවා නමුත් අර උඩට යන chance එක සාමාන්‍යයෙන් 20ක් වගේ නමුත් පල්ලෙහාට එන ප්‍රතිශතය සෑහෙන්න තියෙනවා රයිට් බලන්න විනාඩි 2ක ට්‍රේඩ් එක දැම්මේ රයිට් විනාඩි 2කින් කන්ෆර්මේෂන් අනුව මාකට් එක ඩවුන් වෙනවා ඕකේ බලාගෙන ඉන්න හරිද තවත් එකක් ඕනනම් දාන්න ෂුවර් කන්ෆර්මේෂන් රයිට් බලාගෙන ඉන්න ඇත්තටම මේ ප්‍රොෆිට් කරන ප්‍රොෆිට් එකට දුවන මාකට් එක එකම විදිහට තමයි දුවන්නේ ඒ යන පාත් එක හරියට දැනගත්තා නම් මේකෙන් එන්ට්‍රියක් ගන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි රයිට් බලාගෙන ඉන්න ළමයි සිග්නල් සර්විස් එක තව ස්ටාර්ට් කරේ නෑ ඕකේ ජොයින් වෙලා ඉන්න රයිට් බලාගන්න 21ක් ප්‍රොෆිට් 18ක් ප්‍රොෆිට් 31ක් ප්‍රොෆිට් 35ක් ප්‍රොෆිට් අපි 25යි 30 ගණන් 31ක් බලන් ඉන්න හොඳේ 33යි 36යි රයිට් 39යි 40යි රයිට් මම 38යි ට්‍රේඩ් එක ක්ලෝස් කරා 34යි ට්‍රේඩ් එක ක්ලෝස් කරා හරි ට්‍රේඩ් එක ක්ලෝස් රයිට් 534යි ඕකේ 534 පොඩි හොරිසොන්ටල් ලයින් එකක් ගාගන්න මට තව කන්ෆර්මේෂන් ටිකක් අනුව අපි දැන් මෙතෙන් ආවා මාකට් එක මෙතන මාකට් එක ඇවිල්ලා අපිට බලන්න පුළුවන් ආයේ මාකට් එක කොහෙටද යන්න තියෙන්නේ කියලා බලන්න ළමයි හරිද බලන්න මාකට් එක කොහෙටද යන්නේ කියලා බලන්න ඕකේ මං කියනවා අතන ප්‍රතිශතය කොහොමද කියලා චිකර කොච්චරක්ද යන්නේ කියලා බලන්න ඕකේ විනාඩි එකක් දැම්මනේ ඕ චුට්ටක් පරක් සොරි කලින් වටනනේ එන්ට්‍රිය සාමාන්‍ය මේ කැනල්ටි අපිට ක්ලොස් වුණාම තමයි ට්‍රේඩ් එකට එන්න වෙන්න පුළුවන් පොඩ්ඩක් කලින් ගන්න බලන්න අපි විනාඩි දෙකක් දාලා තියෙන ට්‍රේඩ් එකට
මේක මෙතෙන්ද නැති වෙන්නේ. අපි මේ ටික ක්ලියර් කරගෙන ක්ලියර් කරගෙන මං අඳින්නම් ආපහු මාකට් එක යන විදිහ. අපි ක්ලියර් කරගෙන මාකට් එක යන විදිහ මෙන්න මෙතනින් ආවා. මෙන්න මේ හරියට වගේ යනවා. හරිද? ඊට පස්සේ මාකට් එක ඔන්න ඔතෙන්න. සාමාන්‍යයෙන් සෝරි ඔය ඔතෙන්න ගිහිල්ලා නැවත මාකට් එක ඔය හරියෙන් රිජෙක්ට් වෙයි පල්ලෙහාට. හරිද? මෙතන මේ ඉන්බැලන්ස් ටිකක් තියෙන මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද මෙන්න මෙතන ඉඳලා මෙතෙන්න මාකට් එක මෙතෙන් ගිහම මාකට් එක උඩට ගියොත් අපි උඩට ගියොත් එකකට යනවා. නමුත් උඩට ගියොත් අපිට මෙතන රිවර්සල් වෙන්න පුළුවන් කියලා පොයින්ට් එක තියාගෙන ඉන්න. ඕකේ. බලාගෙන ළමයි. විනාඩි දෙකක් ට්‍රේඩ් එකට තියෙනවානේ. බලන්න ඉන්න. හරි. බලන්න ඉන්න. මාකට් එක උඩට යන්න ඕන. පල්ලෙහාට එන්නම් විදියක් නැහැ. right? ට්‍රේඩ් දෙකක් පර්චේස් එකට දැම්මා අපි. බලාගෙන ඉන්න. අපිට එතන පින් බාර් එකක් ආවා කියලා එහෙම ලොකු කම්පර්මේෂන් එකක් නැහැ අපිට. හරි මෙතන යට හිඩසක් තියෙනවා. නමුත් උඩට තමයි තියෙන්නේ මාකට් එක. ඕකේ. තිස් හතරක ලොස්ට එකක් 28යි 22යි 15 අවශ්‍ය නම් සේල් කරන්න පුළුවන් $40ක ප්‍රොෆිට් එකක් තියෙනවා අපිට. අපි අල්ලන් ඉමු අවුලක් නැහැ නේ. බලාගෙන ඉන්න. මාකට් එකට මොකද වෙන්නේ කියලා බලන්න ඉන්න. අපි මේ ටික ප්‍රොෆිට් කරන් පස්සේ නවත්තමු right. ටයිම් එක විනාඩි 7යි. බලන් ඉන්න. හරිද? ඇත්තට මෙතන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ළමයි අපි හැම දෙයක්ම වෙන්නේ. හරිද? අවුරුදු 3ක් ලොස්ට් වෙලා ඒ අවුරුදු 3 ඇතුළත තිබ්බ එක්ස්පීරියන්ස් උත් එක්ක තමයි මෙච්චර ගේම් එකක් අපි ප්ලේ කරන්නේ. හතලිස් එකයි මම සෙල් කරයි දෙකට 559යිනේ 559යි හරිද 559යි ඒ සෙල් කරන්න කියලා අහන්න එපා කියන අපි තව විනාඩියක් විතර ඒක ක්ලෝස් වෙන්න තිබුණා. ඒතර විනාඩියක් විතර ක්ලෝස් වෙන්න තියෙද්දි සාමාන්‍යයෙන් මේ එක විනාඩියක තප්පර 5ක් ඇතුළත ඒක ලොස්ට් එකට යන්න පුළුවන්. හරිද? ප්‍රොෆිට් එකට දුවනවා කියන්නේ ඒකයි. හරි මාකට් එකට කොහෙද වැඩිපුරම ප්‍රොෆිට් තියෙන්නේ? මාකට් එකේ පැත්තට හරවනවා. බලන් ඉන්න අපි ඩොලර් 50ක් දාලා තියෙන්නේ අපහු. බලාගෙන ඉමු. ඇයි මෙච්චර මේ 50 දාන්නේ කියලා අහන්නේ? ඒක මෙහෙමයි අර ලොකු amount එකක් ළඟ තියෙද්දි එහෙම කිසි බය වෙන්න දෙයක් නැහැ. මේ ඩොලර් 400 ලොස් වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ නිසා තමයි වෙන හේතුවක් නිසා නෙවෙයි ළම. මට වෙන තැනකින් දාලා ඒක රිකවර් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ප්‍රධානම දේ තමයි ඕක. ට්‍රේඩින් කරනවා නම් මොකද්ද? එක්ස්පීරියන්ස් එක සහ මුදල් තියෙන්න ඕන. රයිට්. විනයක් ඇතුව ට්‍රේඩ් කරන්න ඕන. හරිද? ඉතින් පිස්සෙක් වගේ ට්‍රේඩ් කරන්නේ නැහැ. ඕකේ. බලන් ඉන්න. මොකද වෙන්නේ කියලා ට්‍රේඩ් ටිකට. බලන් ඉන්න. තත්පර 10යි. ඔන්න පේනවා ඇති. බලන් ඉන්න. හරිද? 5යි 4යි 3යි 2යි 1යි. ට්‍රේඩ් 507යි 605යි. බලන් ඉන්න. රයිට් අපිට ඒක ලොස්ට් වුණා රයිට්.
අපි ප්‍රෙඩික්ට් කරු විදිහට මාකට් එක පොඩ්ඩක් ගියේ නෑ. නමුත් මෙතන ඉන්බැලන්ස් කැනල් ටිකක් නේ තමයි හැම වෙන්නේ. අපි උඩටම දාමු. මොකද මේ $50 අපි රිකවර් කරගෙන උඩටම දාමු. මොකද මාකට් එක උඩටම තමයි තියෙන්නේ ළමයි. වෙන කොහෙටවත් මාකට් එක අද මූව් වෙන්නේ නෑ මේ අවස්ථාවේදී. උඩටම තමයි තියෙන්නේ. එතන අර මෙයා ෆේක් කර තමයි යන්නේ. මෙයා ෆේක් කරනවා කියන්නේ ළමයි අපි විනාඩියකින් දැම්මම ලොස් වෙනවා. විනාඩි දෙකකින් දැම්මම ලොස් වෙනවා. ඒ කියන්නේ හරි ටයිම් එකෙන් එන්න ඕනේ නැත්නම් අපි ලොස් වෙනවා. හරිද? හරි ටයිම් එකෙන් එන්න වෙන්න ඕන. බලන් ඉන්න. මොකද එන්නේ කියලා. හරිද? බලාගෙන ඉන්න. තත්පර 21යි. කීයක් ලොස් වුණාද කියලාත් මතක නැහැ. බලාගෙන ඉන්න. හරිද? බලාගෙන ඉන්න. හරිද? තත්පර 5ක් තියෙනවා ට්‍රේඩ් එක ලොස් වෙන්න. රයිට් එකක් වොන්. රයිට් දෙවෙනි ට්‍රේඩ් එක වොන්. කීයද? ඩොලර් 700යි. රයිට් එහෙනම් පේන ඇති මාකට් එක උඩට යනවා රයිට්. ඉතින් යන්නේ ප්‍රොෆිට් එකක් දෙන්න නෙමෙයි ක්ලෝස් කර යන්නේ. හරියට ටයිම් එකකින් හරියට කැනල් එකෙන් එන්න වුණොත් ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරමු. හොඳ උදාහරණයක් ඔය කට්ටියට කියලා යන්න. සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකකට මේ මෙතන ටයිම් එක එකතු වෙනවා. ඒ ටයිම් එකේදී ෆස්ට් ටයිම් එක කියන්නේ ෆස්ට් එක පටන් ගන්න තැනක හිතන්නකෝ. ඒ කියන්නේ තප්පර 60 පටන් ගන්න තැනින් ට්‍රේඩ් එකක් එන්න සාමාන්‍ය වින් කරන්න පුළුවන් විනාඩියක් වගේ ඇතුව දාන ට්‍රේඩ්. ඇයි ඒ අවසාන තප්පර ටික අවසාන තප්පර 20 25 තමා ළමයි මොකක් වෙන්නේද? මාකට් එකේ කැනල් එක සහ වික් එක හදන්නේ. සෝරි කැනල් එක නේ වික් එක හදන්නේ. එතකොට අපේ ට්‍රේඩ් එක ලොස් වෙන්න පුළුවන්. එහෙනම් හොඳට ඒ ටික ඔළුවට ගන්න. හැමෝටම සුබ දවසක්.